හරි ඉතින් කොහොමද හැමෝටම ඔන්න ඉතින් අද කතා කරන්න මේ වීඩියෝ එකෙන් iTask LD එක හරහා කොහොමද අපි XM account එකට අපි deposit එකක් කරගන්නේ කියලා. ඉතින් මම මීට කලින් වීඩියෝ එකේ කතා කරලා තියෙනවා කොහොමද iTask LD account එකක් හදාගන්නේ කියලා. ඉතින් අද අපි බලමු ඒ හදාගත්ත iTask LD account එකෙන් අපි XM එකට කොහොමද deposit එකක් කරගන්නේ කියලා. හරි ඉතින් අපි මේක ඉස්සෙල්ලාම කරන්න අපිට හරි අපි ඉස්සෙල්ලාම Chrome එකට යන්. ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ Chrome browser එක. හරි මම එතනට යනවා. හරි මම මේ වගේ තැනකට තමයි ඊට පස්සේ අරන් එන්නේ. ඔයගොල්ලෝ මෙතන search bar එකේ search කරලා හරි iTask LD එකට log වෙන්න ඕනේ. මම මෙතන favorite දාලා තියෙන ඉඳ මට මෙතන පෙන්නනවා මම මෙතනින් log වෙනවා. ඔයාලා මේ වගේ පෙන්නන්න නැත්නම් ඔයාලා iTask LD කියලා අර account එක හැදුවා වගේ search කරලා එතනින් log වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි මම මෙතනින් log වෙනවා. හරි මම මෙතනට ආවට පස්සේ මගේ මෙතන home page එක එනවා. ඉතින් මට මෙතන තියෙන්නේ මම iTask LD account එකක් හදනකොට දුන්න Gmail එකයි password එකයි දාලා මට මෙතනින් log වෙන්න. ඔයගොල්ලෝ එතකොට මෙතන Gmail එක දාන්න මෙතනට iTask LD account එක හදනකොට දාපු password එක දාලා මෙතනින් sign in වෙන්න. හරි ඉතින් මම ඒක දාගන්නම්. හරි ඉතින් මම අතනට මගේ Gmail එකේ password එක දාලා මම log වුණා. ඊට පස්සේ ඉතින් මේ වගේ තැනකට තමයි එන්නේ. එතකොට මේ වෙනකොටත් ඔයාගේ account එක verified වෙලා ඇති. මේ කරන්න account එක verified වෙලා තියෙන්න ඕනි. හරි මම ඔයාලට එකක් පෙන්නන්නම්. අපි verified වෙලාද කියලා බලන්න. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මෙතන ඉරි තුනක් තියෙනවා. ඒක ටච් කරගන්න. හරි මම ඒක ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ තැනකට තමයි එන්නේ. අපි මෙතනින් my profile කියන තැනට යන්න ඕනේ. හරි මම එතනට යනවා. මම මගේ ප්‍රොෆයිල් එක ලොග් කරනවා. ඒතකොට මට මෙහෙම තමයි පෙන්නන්නේ. මම මෙතන ටිකක් වහලා තියෙන්නේ. ඒ ටික වාගේ මේ හරියම වාගේ account එකේ නම පෙන්නයි. ඊට පස්සේ account එකට දාපු Gmail එක පෙන්නයි. ඊට පස්සේ වාගේ account ID එක පෙන්නයි. මෙතනින් ID එක පෙන්නනවා ඔයගොල්ලන්ගේ. හරි. එතකොට ඔයගොල්ලන්ට මේ ID එකට පල්ලෙන් account ID කියන තැන බලන්න මෙන්න මේ verified account verified කියලා පොඩි කොළ පාට හරියක් වගේ පොඩි රවුමක් පෙන්නයි. එතකොට වාගේ account එක verified වෙලා ඔයා එතකොට මේ iTask සමාගම හරහා XM එකට deposit එකක් කරගන්න හැම වෙලාවකම මෙන්න මෙතන මේ trust point කියලා තියෙන එතන ඔයගොල්ලන්ට point add වෙනවා. ඒ point එතකොට ඔයගොල්ලෝ 10000ක් කරලා ඒ point 10ක් විදිහට withdrawal කරගන්න පුළුවන්. මෙතන මේ trust point කියන ඒවා ඔයා එතකොට 10000ක් හදා ගන්න ඕනි. 10000ක් හදාගත්තට පස්සේ ඔයාට මෙතන එතකොට 10ක withdrawal එකක් ගන්න පුළුවන්. ටිකත් ඔළුවේ තියාගන්න. ඉතින් මේකෙන් ඇත්තටම අපිටම ලොකු වාසියක් තමයි මෙතන. අපි කොහොමත් වැඩ කරගෙන යනකොට අපි වාසිය තමයි බලන්න ඕනේ ඉතින්. හරි මම මෙතන මුලට යන්නම්. හරි මම මුලට ආවා. අපි දැන් කොහොමද බලමු ඩිපොසිට් එකක් කරගන්න කියලා. ඔයගොල්ලන්ට පේනවා ඉතින් අපි ඩිපොසිට් එකක් කරගන්න. මෙන්න මෙතන කොළ පාටින් ඩිපොසිට් කියලා තියෙනවා. අපි එතනට යන්. හරි ඉතින් එතනට ආපු ගමන් චුට්ටක් කොහොම පල්ලට යනකොට ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන පළවෙනිටම XM කියලා තියෙනවා. මෙන්න මේක අපි ඒක උඩ එකපාරක් ටච් කරමු. හරි මම මේ විදිහට මේක උඩ ටච් කරගත්තා. පල්ලට එනකොට ඔහොමම තියෙනවා ඉතින් විස්තර ටික. එතකොට මේ වෙනකොට අපිට 320 ගානේ තමයි යාළ ඩ්‍රෝ එකක් දෙන්නේ. හරි එතකොට 320යි ඔයාගේ ඔයා ගන්න ගානට අදාළ ගාන බෙදලා හදාගන්න ඊට පස්සේ ඔයා කීයක් ගන්නවද කියලා. හරි අපි ඉස්සල්ලාම අපි එතකොට මෙතනට කරගන්න තියෙන්නේ දැන් මෙතන අපි ඔන්න බැංක් ට්‍රාන්ස්ෆර් කියන අපි මෙයාට බැංකුව හරහානේ සල්ලි දාන්නේ. හරි ඒක බැංක් ට්‍රාන්ස්ෆර් තියාගන්න. මෙතන අපි USDT කීයක් ගන්නවද කියලා සිලෙක්ට් කරගන්න තියෙනවා. ඊට පස්සේ හරි චුට්ටක් පල්ලට යන්න. හරි ඔයගොල්ලන්ට මෙතන තියෙන්නේ ඔයා බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරන හින්දා ඒක බැංක් ට්‍රාන්ස්ෆර් විදිහට තියාගන්න. ඔයා USDT නේ ගන්න. USD නේ ගන්න. එතකොට USD විදිහට මේක තියාගන්න. එතකොට මෙතන deposit amount එක අහනවා. එතකොට අපි USD කීයක් ගන්නවද කියලා තමයි එතන මෙතන අහන්නේ. මෙතන ඔයාට අදාළ ගාන ගහගන්න. ඊට පස්සේ මෙතනට XM account ID එක ඕනි. හරි XM account ID එක අපි XM එකට ගිහිල්ලා ගමු. හරි මෙතන ඔහොම තියෙද්දි මම මැදින් බැක් වෙනවා. ඔයගොල්ලොත් එහෙම කරන්න. මම මෙතනින් මැදින්ම බැක් වෙනවා. හරි මම බැක් වුණා. ඊට පස්සේ මම යනවා මගේ XM account එක ඇතුළට. අන්න XM app එක තියෙනවා. ඒක ඇතුළට යන්න.
හරි මම මගේ මැප් එක ඇතුළට ආවා. එතකොට ඔයගොල්ලන්ට තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවාද මෙන්න මෙතන පොඩි ඊතලයක් වගේ තියෙනවා. අන්න ඒක පොඩ්ඩක් ටච් කරන්න ඔයගොල්ලන්ගේ මෙතන රියල් කියලා account එක ඒක වෙන්නන්න පුළුවන්. account එකේ මම කියන්නේ account එකේ දැන් කීයක් තියෙනවද කියලා එතනින් පෙන්නන්නේ. හරි එතන පොඩි ඊතලයක් තියෙනවා. ඒක ටච් කරන්න. ඒක ටච් කරාම ඔයගොල්ලෝ එක්ක යනවා. ඔයගොල්ලන්ගේ විස්තර ටික තියෙන තැනට අපි එතනට යමු. ඒ ඊතලේ උඩ එකපාරක් ටච් කරගන්න. හරි ඉතින් මම මෙතනට ලොග් වුණා. ඊට පස්සේ මගේ මෙතන විස්තර ටික පෙන්නන්න මම ඒ ටික අහලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ මේ විදිහට පෙන්නයි. ඒ ගැන මොකුත් හිතන්න එපා ඉතින්. හරි එතකොට ඔයගොල්ලන්ට තියෙනවා එතනට ආපු ගමන් ඔයාගේ account එකට පල්ලෙන් මෙන්න මෙතන manage කියලා තියෙනවා. අන්නේ manage කියන එක ඇතුළට අපි යන්න ඕනේ. හරි අපි එතනට යමු. හරි manage කියන තැනට ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා account information කියලා තියෙනවා මෙන්න මෙතන උඩින්. මම මේ වගේ ID එක copy කරගන්න යන විදිය තමයි පෙන්නන්නේ ඉතින්. ඒක දන්න කෙනෙක් ඉන්නවා නම් අවුලක් නැහැ ටක් ගාලා copy කරගන්න. හරි අපි ඒ ID එක copy කරගමු. ඔන්න ඔතනට account information කියන තැනට ඔයගොල්ලෝ යන්න. හරි ඉතින් එතකොට ඔයගොල්ලෝ මෙතනින් log වෙලා ඔයගොල්ලන්ගේ XM account ID එක ගන්න. මෙතනට ගියාට පස්සේ ඔයාගේ විස්තර ටික පල්ලට පෙන්නනවා. එතන ඔයාගේ XM account ID එක තියෙනවා. ඒක copy කරගන්න එතනින්ම. හරි ඒක copy කරගෙන ඊට පස්සේ අපි අතනට ගිහිල්ලා දාගමු. හරි ඒක copy කරගෙන මෙතනින් back වෙන්න. හරි ඉතින් මම ඒවට මගේ XM account ID එක copy කරගත්තා. copy කරගෙන අපි ආයේ මේ Chrome එකට log වෙන්න ඕනේ. හරි මම Chrome browser එකට යනවා ඉතින්. අපි කලින් හිටපු තැනටම යනවා. හරි ඔන්න ඔතන අපි හිටියේ. හරි එතකොට මෙතන අපි අද ගියක් ගන්නවද කියලා තමයි අපිට දාගන්න ඕනේ. අද එතකොට මම deposit එක කරගන්නේ. හරි ඉතින් අද මම ගන්න ওই විදිහට type කරගත්තා. ඔයගොල්ලන්ට පේනවාද මම මෙතන $93.75ක් ගන්නවා. ඉතින් මම මේක 30000කට හදලා තමයි ගන්නට ගන්නෙ. ඔයගොල්ලන්ට පේනවාද මෙතන ඔයගොල්ලෝ ගන්න ගාන ගැහුවට පස්සේ ඔයගොල්ලන්ට කියන්නේ ගෙවන්න ඕනේ කීයක්ද කියලා තියෙනවා. එතකොට මම මෙතන 30000ක් කියලා ගෙවන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට තියෙන්නේ මෙතනින් එතකොට ඔයාට ඕනේ මේ USD ගාන type කරගන්න. ඊට පස්සේ මෙතන පල්ලෙන් XM account කියන තැනට ඔයාලට අර මේ copy කරගත්ත XM account ID එක දෙන්න. හරි මම ඒක එතනට දෙනවා. හරි XM account ID එක දීලා ඔය විදිහට ඉස්සරහට යන්න. එතකොට XM account ID එක මෙතනට දාගන්න. ඊට පස්සේ මෙතනින් next දීලා ඉස්සරහට යන්න. හරි next දීලා ඉස්සරහට ආවට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නවා එතකොට ඔයගොල්ලෝ කීයක් කියන්නේ ඔයගොල්ලෝ මේ එතන ඔයාලා ඒ කියන්නේ ITSLD එකට කීයක් දෙන්න ඕනද 30000ක් දෙන්න ඕනේ. ඊට පස්සේ එයාලගේ bank number ටික මෙතනින් දාලා තියෙනවා. මෙන්න මේ විදිහට account number එක ඒගොල්ලන්ගේ company name එක දාලා තියෙනවා. බැංකුව මොකක්ද කියලා තියෙනවා. branch එක කොහෙද කියලා තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලෝ දන්නවා mobile app එකක් කරා deposit එකක් කරනකොට මේ ටික ඉල්ලනවා කියලා. ඒගොල්ලෝ මේ ටික එතකොට දාලා තියෙනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ එතකොට මේගොල්ලන්ගේ බැංකුවට සල්ලි යවන්න. මම මේ දැන් කියන දේ හොඳට මතක තියාගන්න. එතකොට මෙයාලගේ මේ බැංකුව සම්පත් account එකක් තියෙන්නේ. ඔයගොල්ලෝ දාන හැම app එකකම ඒ කියන්නේ කාට හරි වල සල්ලි දා මේ වෙනකොට transfer කරපු කට්ටිය ඇතිනේ. එතකොට transfer කරනකොට remark කියලා එකක් එනවා. ඔයගොල්ලන්ගේ bank app එකේ. ඒ remark කියන තැනට අනිවාර්යෙන් ඔයාලා එනකොට දාපු XM account ID එක අනිවාර්යෙන්ම දාන්න ඕනේ. ඒක අනිවාර්යයි. එතකොට ඔයගොල්ලෝ මේකට බැංකුවට transfer කරගන්න. එතකොට ඔයගොල්ලෝ transfer කරන app එකට යන්න ඕන එකක්. ලංකාවේ ඕනි බැංකුවෙන් මේගොල්ලන්ට සල්ලි දාන්න පුළුවන්. හිතන්නකෝ දැන් සම්පත් එකට ගියා කියලා. සම්පත් එකට ගිහිල්ලා එතකොට අපි යවන්න ඕනේ මෙන්න මේ account එකට. හරි. මේ account එක අපි මේ account ID එක දැම්ම. account name එක දුන්නා. බැංකුව සම්පත් කියලා දාලා branch එක නම් දාන්න දෙන්නේ නැහැ. අර පෙලක් app වල එනවා. ඉතින් උඩ branch එක එහෙම දාන්න. ඒක දීලා අනිවාර්යෙන් remark කියලා තැනක් එනවා bank app වල. ඒ remark කියන තැනට ඔයගොල්ලන්ගේ XM account ID එක අනිවාර්යෙන් දෙන්න ඕනේ. හරි එහෙනම්. හරි එතකොට එතකොට මේ මෙයාලට දැන් transfer එක දාගන්නවා. දාන්න කලින් තව එකක් මතක තියාගන්න. මෙහෙම ඔයගොල්ලෝ කෙලිම මෙතනින් මෙන්න මේ විදිහට පල්ලට යනකොට මේ කට්ටිය පොඩි විස්තරයක් දීලා තියෙනවා. අනිවාර්යෙන් මේක පොඩ්ඩක් කියවන්න. කියන්නේ මේගොල්ලෝ දාන්න ඕනේ පිළිබඳව මේ කරලා තියෙනවා මේ ටික ඔය හැඳින්වීමක් වගේ තියෙනවා. අනිවාර්යෙන් මෙයාලෙන් ඩිපොසිට් එකක් ගන්න නම් මෙයාලගේ මෙන්න මේ ID එක.
මම පෙන්නන්නම්. මෙන්න මේ ID එක subscribe කරලා තියෙන්න ඕනේ. මෙන්න මේ ID එක මම මේ copy කරලා තියෙන්නේ. මෙන්න මේ රතු පාට රවුමකින් කොටු කරලා තියෙන ID එක අනිවාර්යෙන් subscribe කරලා තියෙන්න ඕනේ XM account එකේ. මේක එකපාරක් subscribe කරාට පස්සේ ඇති එතකොට withdrawal deposit දෙකම ගන්නකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි මේගොල්ලෝ හරහාමනේ ගනුදෙනු ටික කරගන්න. එකපාරක් මෙයාලා subscribe කරන්න ඕනේ. හරි. මම මේගොල්ලෝ subscribe කරගන්නම්. එතකොට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙතනට ඇවිල්ලා මෙන්න මේක මේ විදිහට copy කරගන්න. මෙන්න මේ ඔයගොල්ලෝ මෙන්න මේ numbers ටික copy කරගන්න. මම මේ වීඩියෝ එකට පල්ලෙන් හරි දාලා තියන්නම්. හරි ඒක copy කරගන්න. හරි copy කරගෙන අපි යන්න ඕනේ XM account එකට. හරි මම මගේ XM account එකට යනවා. හරි XM account එකට ආපුවාම ඔයගොල්ලන්ට මෙතනින් පොඩි wallet icon එකක් තියෙනවා. ඒක පේනවා ඇති ඔයගොල්ලන්ට. මෙන්න මෙතන පොඩි wallet icon එකක්. මෙන්න මේ විදිහට. මෙන්න මේ bell එකට එහා පැත්තේ තියෙනවා wallet icon එක. අන්න ඒ wallet icon එක උඩ එකපාරක් touch කරන්න. හරි ඒක උඩ එකපාරක් ටච් කරාට පස්සේ ඔයගොල්ලෝ මේ වගේ තැනකට එනවා. එතකොට මෙතන තියෙනවා subscribe to local depositor කියලා. මෙන්න මෙතන. මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේක local depositor එක subscribe කරගන්න තියෙන්නේ මෙතනින්. අපි ඒක උඩ එකපාරක් ටච් කරමු. හරි ඒ local depositor subscribe කරනකොට එකපාරක් ටච් කරාට පස්සේ මේ වගේ තැනක් එනවා. මෙතනින් yes දෙන්න. හරි මම එතනින් yes දීලා ඉස්සරහට යනවා. ඊට පස්සේ මේ වගේ තැනකට එන්නේ. එතකොට අපි අර Chrome එකකින් copy කරගත්තනේ local depositor ගේ ID එක. ඒක මෙන්න මෙතනට දීලා අපි save කියන්නේ subscribe කරමු. හරි අපි ඒක කරගමු. එතකොට මම මෙතනට ඒක copy කරලා දෙනවා. හරි ඔයගොල්ලෝ මෙතනට යාළගේ අර copy කරගත්ත ID එක දීලා මෙතන පල්ලේ තියෙන ටික් එක දාන්න. ඒ ටික් එක දැම්මට පස්සේ මෙතන submit කියන තැන එයි. ඊට පස්සේ එතනින් submit කරලා එයාලව subscribe කරන්න. එකපාරක් subscribe කරාට පස්සේ හොඳටම ඇති withdrawal deposit ගන්න තාක්කල් හොඳටම ඇති. හරි. අපි එතකොට ඒක කල් ඉවරයි. මම මේගොල්ලෝ subscribe කරලා තියෙන්නේ. එතකොට ආයෙ කරන්න දෙයක් නැහැ. ඒ හින්දා මම මෙතනින් අයින් වෙලා ITSLD එක website එකට යනවා. හරි. එතකොට මම මේගොල්ලන්ට තියෙන දැන් මට යාලට සල්ලි දාන්න තියෙන ඉතින්. හරි මම මේ ටික මෙහෙම මේ copy කරන් ගිහිල්ලා මම deposit කියන්නේ මේගොල්ලන්ට deposit එක දාන්න ඕනේ අපේ සල්ලි. ඒතකොට 30000ක් යවන්න තියෙන්නේ. හරි අපි ඒක යවමු. ඔයගොල්ලන්ට පේනවාද මම 30000ක් යවන්න ඕනේ. හරි මම මේක යවලා අනිවාර්යෙන් ඔයගොල්ලෝ එතකොට කරන්න තියෙන්නේ අර ඔයාලා අදාළ ගාන ගහලා අතනින් ආවා. ඊට පස්සේ මෙතනින් ඒගොල්ලන්ගේ bank number copy කරගන්නවා නම් එහෙමයි. ඒක ගිහිල්ලා ඔයාගේ bank app එකකට ගිහිල්ලා මේගොල්ලන්ට සල්ලි දාන්න ඕනේ. සල්ලි දානකොට remark වලට අනිවාර්යෙන් XM account ID එක remark වලට අනිවාර්යෙන්ම දාන්න ඕනේ. ඒක අනිවාර්යෙන්ම දාලා තියෙන්න ඕනේ. හරි. එතකොට මම මේගොල්ලන්ට සල්ලි දාලා screenshot එකක් අරන් එන්නම්. මේගොල්ලන්ට සල්ලි දාපු එකෙන් අනිවාර්යෙන් screenshot එකක් ගන්න කොහොම හරි. හරි. හරි ITSLD එකට මගේ 30000 යවලා ඉවරයි. හරි මට තියෙන්නේ එතකොට ඒගොල්ලන්ට මං ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එක දාලා ඉතුරු ටික කරගන්න. හරි. එතකොට මං යනවා Chrome එකට. ගිහිල්ලා එතකොට මට මෙතන ඉඳන් තියෙන්නේ. ඊට පස්සේ මම යාළුවා subscribe කරා. ඊට පස්සේ මෙන්න මෙතනින් පල්ලට එනකොට ඔයගොල්ලන්ට තියෙන මෙන්න මෙතන plus mark එක. එතනට ඔයගොල්ලන්ගේ අර ගහගෙන ආපු ස්ක්‍රීන්ෂොට් එක අප්ලෝඩ් කරන්න ඕනේ මෙතනට. ඔයාලා බැංකුවේ ආපු මේ ස්ක්‍රීන් කියන්නේ බැංකුවෙන් සල්ලි ආපු ස්ක්‍රීන්ෂොට් එක ඔයාලා පොඩි විස්තර ටික පෙන්නලා එනවනේ. ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මෙතනට අප්ලෝඩ් කරන්න. හරි මම ඒක අප්ලෝඩ් කරනවා මෙතන. හරි ඉතින් මම ඒක එතනට අප්ලෝඩ් කරගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති මම මෙතනට අප්ලෝඩ් කරා. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන පොඩි ටික් එකක් දාගන්න. ඒකට ටික් එකක් දාගන්න. හරි ඒකට ටික් එකක් දාලා මෙතනින් next දීලා ඉස්සරහට යන්න. හරි ඊට පස්සේ මේ වගේ දැනක් එනවා. එතකොට මෙතනින් ඔයාලා new deposit හරි ඒ ඕන එකක් දෙන්න. මම new deposit දෙනවා. හරි ඉතින් අපේ සාර්ථකව අපේ ගනුදෙනු කරා. ඊට පස්සේ එතකොට XM එකට සල්ලි වැඩෙන්න නම් ටිකක් වෙලා යයි. අපි කරපු transaction එක අපි බලා ගමු කොහොමද තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ යවපු එක මෙන්න මෙතන ඉරි තුනක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා transaction කියලා මෙන්න මේ විදිහට මෙතනින් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න.
ට්‍රාන්සැක්ෂන් කියන තැනට ආවට පස්සේ මෙන්න මේ හිමීට පල්ලට කරනකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ඩිපොසිට් එක පෙන්ඩින් දැන් මගේ මේ එනකොට පෙන්ඩින් තියෙන්නේ ඉතින් හරි මගේ මේ එනකොට මේක පෙන්ඩින් තියෙන්නේ දැන් දාපු ගමන් හින්දා ඊට පස්සේ මේක ඩිපොසිට් එක XM එකට වැන්නට පස්සේ මෙතන කොළ පාටින් පෙන්නයි ඔයගොල්ලන්ට හරි එතකොට ඔයගොල්ලන්ට මේක ඔයාලගේ මෙතන දැන් පෙන්ඩින් තියෙන එතකොට කම්ප්ලීට් කියලා මෙතනින් වැටේ මේ කලින් වෙන්න එකක් තියෙනවා කම්ප්ලීට් කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් හරි ඉතින් මගේ එතකොට USD ටික තව පොඩ්ඩෙන් වැටේ 93ක් වැටෙන්න ඕනි 93.75ක් ඉතින් දැනට පෙන්ඩින් තියෙන්නේ දැන් දාපු ගමන් හින්දා සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ යනකොට සල්ලි ඒ කියන්නේ XM එකට සල්ලි එනවා හරි අපි බලමු XM එකට සල්ලි ඇවිල්ලා තියෙනවද කියලා ඉතින් මගේ XM account එකට සල්ලි ඇවිල්ලා තිබුණා ඉතින් මම බලන්නම් ITSLD එකෙන් ඒක කම්ප්ලීට් වෙලාද කියලා අපි යන් Chrome browser එකට ගිහිල්ලා හරි මම මෙතනටම ආව මම රිෆ්‍රෙෂ් කරගන්නම් හරි ඊට පස්සේ මම ලොගින් වෙනවා මුලින් ඉඳන්ම මෙතනට Gmail එකයි password එකයි දීලා මම log වෙනවා හරි ITSLD account එක ඇතුළට ආවා ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙන්න මෙතන ඉරි තුනක් තියෙන අන්න ඒක ටික පාරක් ටච් කරගන්න හරි ඊට පස්සේ ගියා transaction කියලා තියෙනවා මෙන්න මෙතන අන්න එතනට යන්න හරි ඉතින් ඔයගොල්ලන්ට පේන්න ඇති ඉස්සෙල්ලා මෙතන pending තිබුණේ දැන් මෙතන complete වෙලා තියෙනවා. ඒ කියන්නේ මගේ account එකට සල්ලි වෙන්න. ඒතර ඔයාලට message එකකුත් එයි. බැලෑවත් ඔයාලගේ මොකක් හරි issue එකක් හින්දා සල්ලි වැටුනේ නැති වුණොත් ඔයගොල්ලන්ට ඒ message එකක් එයි මොකද්ද ඔයාලා හදා ගන්න ඕනි කියලා. ගොඩක් ඉතින් එහෙම message එන්නේ. සාමාන්‍යයෙන් ඔයාලට subscribe කරගන්න බැරි වුණොත් මම ඒක ඔයාලට පැහැදිලිව කියලා දුන්නා. අනිවාර්යෙන් subscribe කරගන්න මේගොල්ලන්ගේ ID එක අතන්ට ගිහිල්ලා local depositor ඒ කියලා දුන්න විදිහටම වැඩ ටික කරන්න. හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන් ඔයා කරන ඩිපොසිට් එකේදී ඒගොල්ලන්ට අර රීමාක් කියන තැනට ඔයාගේ XM account ID එක අනිවාර්යෙන්ම දෙන්න මතක තියාගන්න. මම මොකද ඒක දෙපාරක් කිව්වේ. ඔයගොල්ලන්ට අර subscribe කරන වැඩේ අමතක වෙලා කෙරුණොත් ඒක ප්‍රශ්නයක් නෑ පස්සේ හදා ගන්න පුළුවන්. හැබැයි ඔයාට ගහපු බැංක් ස්ක්‍රීන්ෂොට් එක වෙනස් කරගන්න බෑනේ. ඒ හින්දා ඔයගොල්ලෝ අනිවාර්යෙන් රීමාක් කියන තැනට XM account ID එක අනිවාර්යෙන්ම දෙන්න ඕන. ඒක අනිවාර්ය දෙයක්. මේකත් අනිවාර්ය නැත්තම් ඔයාලා ඩිපොසිට් එක වැටෙන්නේ නෑනේ subscribe කරේ නැත්තම්. අර කියපු විදිහටම වැඩ ටික කරගන්න එහෙනම්. හරි ඉතින් මම මේකේ විඩ්‍රෝල් එකක් ගන්න කොහොමද කියලාත් වීඩියෝ එකක් අරගෙන එන්න. හරි. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. කට්ටිය හොඳට වැඩ ටික කරගෙන යන්න එහෙනම්. හැමෝටම ජය වේවා.